මේ තවත් එක ප්‍රශ්නයක් තියෙනවා ඒකේන භෝගේ බුඤ්ජේය කියන මේ ගාථාව පහදලා දෙන්න කියලා. මේක තියෙනවා ඒකේන භෝගේ බුඤ්ජේය ද්වේහි කම්මං පයෝජේ චතුත්ථන්ත නිදාපේය ආපදාසු භවිෂති කියන ගාථාව. යම් කිසි කෙනෙක් මම ගිහි වතක ඉඳගෙන යම් කිසි කෙනෙක් හරි හම්බ කරගත්තාම මේ හරි හම්බ කරපු එක පරිභෝග කළ යුතු ආකාරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුන්නා. ක්‍රමානුකූලව අධික ලැබෙන ප්‍රයෝජනෙ ගන්න ආකාරය. හම්බ කරගුවා එක කොටසක්. හතරෙන් කොටසක්. හතරට බෙදලා එක කොටසක් ගත්තා. ඒක තමන්ගේ භුක්තියද ගන්න. තමන්ගේ භුක්ති විඳීමට, සමාජයේ පෝෂණයට, තමන්ගේ පවුලේ පෝෂණයට කොටසක් ගන්න. ලැබෙන හැටියට අර පරිස්සම හදා ගන්න ඕනේ. දැන් මේකේ වෙන්නේ මොකද? ලෝකයා පුරුදු වෙලා තියෙන අනුකරණය කරන්නේ. තමන්ගේ පරිය මදි 50000 පරිගණනය කරන කරන්න යනවා රුපියල් 10000 පරිගණනය එක. දැන් මේ කරන්නේ යට කල්පනා කරන්න බැහැ. හැබැයි ලෞකික තියෙන ආත්ම දෘෂ්ටිය නිසා එයාට දෙවෙනි වෙන්න මට බැහැ. මගේ ළමයි එයාගේ ළමයිට දෙවෙනි කරලා ඉස්කෝලේ යවන්න බෑ. එයා හොඳට අන්දෝලේ යවන්නේ එයාගේ ලොකු කරලා දෙන්නා. එහෙම නෙමෙයි මාත් පොඩි එකෙක්. මගේ ළමයිට ඕම් කරන්න බෑ. කොහොම හරි දැනලා ඊට වැඩි හොඳ එකක් අන්දෝලේ යවන්න බලන්න. දැන් මේ જાතිය ගියාම අපි අර මාන්නේ මුල් කරගෙන ලෝකයෙන් කොම්වීගෙන ලැජ්ජාවක් ඇති වෙලා අපේ සත්‍ය ඉක්මවා කටයුතු කරන්න හදනවා. දැන් මෙන්න මේ වගේ දේවල් වලින් හුඟක් වැදගත් මේ බුද්ධහම අපිට ලැබෙන කොටසින් හතරවෙනි කොටසක් අරගත්තාම හැම බේකෙන් කන දැකලට මට තියෙන කොච්චර මේ සම්බල පොල් සම්බෝධි කන ගන්න ආදායම් තියෙන්නේ. ඒකෙන් මම ජීවත් වෙනවා කිව්ව විදිහට කරගෙන. මෙන්න මෙහෙම කටයුතු කරන්න පටන් ගත්තොත් මොහොත පරදීන්නේ. මොහුගේ ලැබෙන දේ මොහොත අභිවෘද්ධියට හේතු වෙනවා. ද්වේහි කම්මං පයෝති. ඕකනේ කර්මාන්තය සඳහා අවශ්‍ය කරන්නා වූ පෝර ගැනීම නැත්නම් අවශ්‍ය කරන්නා වූ නරත්තුව කරන කර්මාන්තයේ දියුණුව මේ සඳහා කොටස් දෙකක් යොදවා ගන්න. දැන් අපි දන්නා බොහෝම පුංචියේ දුප්පත්යේ ඒකේන භෝගේ පුංචිය කියන කටයුතු කරපු සමහර මුදලාලිලා. සෙරපු දෙයක් නැතුව ඇඳුම් පෙට්ටිය ඉහුල තියාගෙන අලුත් තැම්බි කොතනින් හරි වතුර එකක් දීලා කන වෙලාවට මොනවා හරි යන්තම් කහයි වඩයක් කාලේ එකක් බීලා හරි නෑ ලොකු එකක් බීලා හරි ගිහිල්ලා මෙහෙම ඒකේන භෝගේ පුංචිය කියලා තමයි පටන් ගන්න. කොටස් දෙකක් කර්මාන්තේ දාපු නිසා බලාගින්නදී කර්මාන්තේ ටිකෙන් ඇඳුම් එක ගත්ත එක දෙක තුන ගත්තා. තව ටිකක් ගත්තා. අන්තිමට සාප්පුවක් දාගත්තා. මේ ක්‍රමයට ගිහලා අද ඉන්නේ ලෝකේ ලොකුම මුදලාලිලා වෙලා ඉන්නවනේ. නම් වශයෙන් අපි ලෝකේ වරින් යථාර්ථي දන්නේ මේ වගේ අය ඉන්නවනේ. මහා පොඩිපති. අන් ආව ක්‍රමයක් තිබුණා. ওই ක්‍රමෙන් තමයි ඒගොල්ලෝ ගිහින් තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම ලැබිච්ච එක කෑවනම් එහෙම කවදාත් ඉතින් යන්න බෑ. පටන් ගන්න බොහොම දුකදී පටන් ගත්තා. ලැබෙන වටවල දුකෝගෝගි වෙන්න පුළුවන්. ඒ මුල ක්‍රමානුකූලව කරපු නිසා පෙරදුන්නේ. අන්න ප්‍රයෝග සම්පත්තිය. ඉතින් මෙතන ඒ වගේ මොකද කරන්නේ? චතුස්කන්ධ නිදාපේ. දැන් මේ හතරවෙනි කොටස දැන් හතරෙන් එක කොටස. නිදාන් කරන්න කියන එක තමයි අද අරන් තියෙන්නේ බැංකුවේ දාන්න කියන්නේ. බැංකුවේ දාගෙන කරන්නේ කියන්නේ මෙතන වෙන්නේ නිදාන කරනවා කියන්නේ මොකක්ද? එක අවස්ථාවක එක මිනිස්සෙකුට බුදුරණාහි වැඩ ඉන්න කාලේ පරිදුර වගේ පණිවිඩයක් ලැබුණා එන්න කියලා. මම නිදානියක් මේ හදනවා මේ නිදානි කියලා එන්නම් කියන්න කිව්වා. ඒවා රජුරවන මූට නිදාන් කරන්න හදි කොයි. නිදාන් කරන්න දන්නේ මේකට කොයි. මේ දුප්පත් මිනිහා. මේක හොයලා බලන්න ගියකන් ගිහිල්ලා ගන්නකොට. මොකද කරලා තියෙන නිදානි කරා මිනිහා දානියක් දෙනවා. දානි නිදානි වෙන්නේ කොහොමද? දැන් මේ විතර අහන්න තියෙනවා. මම මේ මොහොතේ මලක් මම යනකෙන්ට අවශ්‍ය කරන්නා නිදානිය මම තැන්පත් කරනවා. මම හිස්සතිය යන්නේ නැහැ. තැන්පත් කරපු අරයි යන්න පුළුවන් ඒ නිදානිය හරි වටිනවා. තැන්පත් කරලා දාලා යන නිදානියක් නෙමෙයි ඒක අතරමං වෙන්නේ. අතන මෙතන සල්ලි තියලා ඉතින් හංගලා තියලා මුළු වල ගහලා තියලා මැරලා ගියොත් එහෙම. එයාට අරයි යන්න හම් වෙන්නේ නැහැ නිදාන. එයා අරයි යන්න පුළුවන් නිදානිය වටිනවා. ඒ නිදානේ තමයි මම මේ හදන්න කියලා දානයක් දීලා කරගත්ත මහා විනාශයක් කරන්න අවශ්‍ය කෙනෙක් කටයුතු කරලා කිව්වා මෙන්න වගේ නිදානේ කියලා. මෙන්න මේ නිදානේ දකින්න ඕනේ. හතරවෙනි එක නිදාන් කරන්න කියේ මොකද්ද? පරලෝ යන පුද්ගලයාට කලපින් නෑ යාවි. කලපින නිදානය. මෙන්න බුදුරණන් හදේ පෙන්නපු නිදාන.
නමුත් ඒ නිදානියක් දන්නේ නැතුව බැංකුවේ තැන්පත් කර යුතු කියන කරන අද මේ ගාතාව බැංකුවක් පාරිහරණය කරා. කොහොම හරි බැංකුවට වුණ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන බැංකුවට ගාන ගන්න. ඒ නිසා ඉතින් ඔඩිය කරනවා. ආරෝග්‍ය පරමාලාභා කියන ලේටි එකට වෙන්නේ කියන්නේ. නිරෝධිකම පරමලාභය කියලා බුදුන් වහන්සේ දේශනා කළා කියලා. ඒ දේශනාවේ කලකිට ගහකට අර්ථයක් කරලා මේ බැංකුවෙන් මේකට කරගන්නවා ඔය ගාතාව ගන්න. මා ඒ වගේම අදී ධනේ බැංකුව මොකද කරන්නේ? මේ විදිහට නිදාන් කරන්න එකක් කිව්වා කියලා හතරෙන් කොටස ඒ බෝධිය ගහගෙන මොකද එහා තියෙන්නේ. බුදුරණාහි දෙක පින්නේ ආධ්‍යාත්මික ලබන්නා වූ ගුණ විශේෂය. නිරෝගීකම කිව්ව මොකද? නිවන. ආරෝග්‍ය කිව්වේ දුක්ඛහරත සතර ගමන. දැන් ඒ විදිහට අද කරන්නේ කය නිරෝගීකම ලෙඩ වෙන එක මේ රෝගයක් නැතුව ඉඳලා කොච්චර හොඳ කියලා ආරෝග්‍ය පරමාලාභා කියන්නේ මේ පදේ ලෞකික අර්ථයෙන් ගොඩනගලා හදාගත්තා. ඉතින් ඒ නිසා ඒක සෝහල් වලට වාසි. මේ ටික ගන්න හරි මිනිහා පොරඹවා ගන්න පුළුවන් බුදුරන් වහන්සේගේ නම විතර. ඒ වගේ බැංකුවක සල්ලි විතර කරන්න පුළුවන් මේ ගාථාව විකුණලා. ඉතින් මේකෙන් පින්නේ මොකද නිදාන් කරන්න කියන්නේ? තමා මැරෙනකොට නැති වෙන්න තියෙන බඩු මොනවද? ගෙයි තියෙන බඩු, ගිනි අරගත්ත ගේ තුල තියෙන බඩු එළියට දාගත්ත සරවත විදහා. ගෙයි කිව්වොත් දැවිලා පිටිලා යනවා. ඒ වගේ දැවිච්ච ගේක ගිනිගත්ත ගෙයක් තුල ඉන්නවා වගේ තමයි මේ සත්‍යය මේ ලෝකේ මේ මිනිස්යා ජීවිතය ගත කරන්නේ. ගිනි අරන් දැවෙනවා වගේ මොහොතක් ගානේ කාලේ ගෙවි යනවා. ඉන්ද්‍රියන් වැහැරිලා යනවා. කර කියාගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්තිමට දැවිලා පිච්චිලා ගියා වගේ අන්තිමට මැරලා කෙලවර වෙනවා. එතකන් තිබිච්ච බඩු ටික මේ ලෞකික උපකරණ ටිකක් තිබුණා. ඔය ලෞකික උපකරණ ටික ඔක්කොම මේ අර ගිනිගත්ත ගේ ඇතුලේ තිබ්බ බඩුවා. ගේ විනාශ වෙන බඩු ටිකක් විනාශයි. ඒ වගේ මැරෙනකොට මෙහි තියාගෙන හිටපු ටික මෙහි විනාශයි. අයිතිවාසිකමක් කියන්නේ උරුමයක් කියන්නේ මොනවද? යම් කිසි දානයක් දීලා තිබුණා නම් ඒ වගේ පිනක් දහමක් කරලා තිබුණා යහපත් දෙයක් කරලා තිබුණා නම් ඒ පින ඔහු මැරෙනකොට කාටවත් සොරකම් කරන්න බෑ. කාටවත් බලේ මංකුලින් ගන්න බෑ. ඔහු පසුපස එනවා. නෑ යා හැකියි. යහපත උදා කරගන්න. මෙන්න මේ සාගෙන නිදාන් කරන්න කියන මොකද ඔන්න ඕකට. දැනගන්න ඕනේ හතර කොටේ හතරෙන් එකක් දන් පින් සඳහා යොදවන්නේ. යහපත් දේ සඳහා යොදවන්නේ. ආර්ය මාර්ගය පූර්ණ කරනවා නම් ඒ බඳු දේ සඳහා ඒ බඳු උතුමන් සඳහා සිව්පසේ සඳහා මේ ආදි වශයෙන් යොදවනකොට ඒ පුද්ගලයාට කොයි මොහොතේ වලක් ඔහු හම්බ කරපෙකින් අපතේ ගියේ. ඔහු කරපු උත්සාහයේ විදිහ අපතේ ගියේ. ඒ අද්දවේ උතුම් මාර්ගඵල අවබෝධය කෙලවර කරගන්න පුළුවන් වුණා නම් ඒක ඔහුට යහපතයි. බැරි වුණා නම් ඔහු කවදාත් අතරමං වෙන්නේ නැහැ සුගතියක ඉඳලා ඉතුරු ටික සම්පූර්ණ කරගන්නවා. මේ අවශ්‍ය කරන උපකරණ ටික නිසා. මේකෙන් කිව්වේ ඒකයි හතරවෙනි දුරෙන් නිදාන් කරන්න කිව්ව ඔය විදිහට.